Hello guys, welcome කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට subscribe කරලා වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ඉවරනකම් බලලා comment එකක් දායන්නත් අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොකක්ද කියලා දැනටමත් ඔයාලා දන්නවා. අද අපි කතා කරන්න යන්නේ TikTok වල අඳුරු පැත්ත ගැන. TikTok කියන්නේ ලෝකයේ පුරා කුණාටුවක් වගේ පැතිර ගියපු ඇප් එකක්. එහි මිලියන ගණන් වීඩියෝ සහ බිලියන ගණන් පරිශීලකයන් ඉන්නවා. නමුත් TikTok තුළ ඔයා දැනගන්නවට අකමැති dark side එකක් තියෙනවා කියලා කියන්නම ඕන. අද අපි කතා කරමු ඒ අඳුරු පැත්ත ගැන. මේ වීඩියෝ එක බලන ඔයා දැනටමත් TikTok නරඹන්නෙකු හෝ TikTok පරිශීලකයෙකු වෙන්න පුළුවන්. එහෙම වෙන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඔයා කවදම හරි TikTok ඇප් එකට ගිහිල්ලා විනාඩි 5ක් හෝ ඊට අඩු කාලයකින් එයින් එළියට ඇවිත් තියෙනවද? නෑ නේද? හදිසියෙම පැය භාගයක් ගෙවි ගිහින් නේද? ඔයා නොදැනුවත්ව මේක වෙලා. ඒක ඇත්තටම හමු සිදුවීමක් නෙවෙයි. TikTok වල ඇල්ගොරිතම් එක හදලා තියෙන්නේ AI පාවිච්චි කරලා ඔයාගේ අවධානය ආකර්ෂණය ළඟා කරගන්න පුළුවන් වෙන විදියට. ඔයා වීඩියෝ එකක් බලන එක, ඔයා වීඩියෝ එකක් ස්කිප් කරන එක, ඒ හැම දෙයක්ම, හැම කැමැත්තක්ම, හැම තප්පරයක්ම TikTok එකට වටිනවා. ඒ හැම වෙලේම TikTok එකේ ඇල්ගොරිතම් එක විසින් ඔයා කවුද කියන එක සටහන් කරගන්නවා. එතනින් එහාට වෙන්නේ ඔයාගේ කැමැත්තට අනුව ඇල්ගොරිතම් එක පහළට වීඩියෝ පෙළගස්සන එක. එතනින් ඔයාට නොදැනුවත්වම ඔයා ඒකට ඇබ්බැහි වෙනවා. මෙන්න මේ හැබැයිවීමේ ප්‍රතිඵලයක් විදිහට ඔයා දවසට ඔයාගේ කාන්සිය වෙහෙස නිවා ගන්න ඔළුව නිදහස් කරගන්න මේ TikTok app එකට ගියත් ඔයාට දවසේ පැය ගාණක් යනවා ඔයාට තේරෙන්නේ නැහැ. එතකොට ඔයාගේ දවසේ වැඩ කටයුතු කරන්න තියෙන බොහෝ වේලාවක් ඔයාට මගහැරලා තියෙනවා. එතකොට මේකෙන් වෙන්නේ ඔයාගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු මගහැරිලා ඔයාට තියෙන ඉලක්ක අභියෝගව ජය ගන්න තියෙන වෙලාව අඩු වෙන එක. මේක ඇත්තටම TikTok වලින් අපේ ජීවිතේට කරන අඳුරු දෙයක්, අඳුරු පැතිකඩක්. TikTok වල dark side එක ගැන කතා කරද්දී අපිට ඊළඟ කතා කරන්න තියෙන පැත්ත තමයි TikTok ජාලයට ඇතුළත් කරලා තියෙන challenges video. ඒව කරන්න ගිහලා සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීම්. black out කියන challenge එකේදී සමහර දරුවන් හුස්ම අල්ලගෙන ඉන්න දිරිමත් කරනවා. ඒකෙන් සමහර දරුවන් ක්ලාන්ත වෙලා රෝහල් ගත කරලා පවා තියෙනවා. ඒකෙන් සමහර පුද්ගලයන්ට එයාලගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම බෙන්ඩ්‍රිල් අභියෝගය වගේ අභියෝග තවමත් TikTok කරා පැතිරෙනවා. ඔයාලා දැනටමත් දන්නවා TikTok වලින් ඔයාගේ තොරතුරු එක්ස්ප්‍රෙස් කරනවා කියලා. ඔයා ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනවා කියලා. ඒ හින්දා වර්තමානයේ බොහෝ රජයේ නිල උපාංගවල පවා TikTok තහනම් කරලා තියෙනවා. ඒක තොරතුරු පිටතට යවන්න පුළුවන් පහසුම මාර්ගයක්. ඒ හින්දා ඒකෙන් රජයේ ආරක්ෂාවට කෙලින්ම බලපෑමක් කරන්න පුළුවන්. ඒ හින්දා තමයි රජයේ උපාංගවලට TikTok තහනම් කරලා තියෙන්නේ. නමුත් ඔයා හිතන්න නැටුම් මීම්ස් සඳහා වෙන්න යෙදුමකට මේ පුද්ගල තොරතුරු ඕන වෙන්නේ ඇයි? ඒක තමයි ප්‍රශ්නය. ඔයා දන්නවා ඔයා TikTok පරිශීලකයෙක් නම් සමහර වීඩියෝ ගොඩක් වෛරල් වෙනවා, සමහර වීඩියෝ වෛරල් වෙන්නේ නැහැ. කොච්චර හොඳ වුණත් ඒ වීඩියෝ වෛරල් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ ගැන හිතලා තියෙනවද? ඒකට හේතුව ඇත්තටම shadow banning කියන සැඟවුණු TikTok rule එක. ඒ ගැන ඔයා දැනුවත්ද? මේ TikTok වල අඳුරු සයිඩ් එක ගැන කතා කරද්දී ඒකේ තවත් අඳුරු සයිඩ් එකක් තමයි ඒක මානසික සෞඛ්‍යයට විශාල බලපෑමක් කරන එක. TikTok විනෝදජනක වුණත් ඒක පුද්ගල මානසිකත්වයට යම් තාක් දුරට බලපෑමක් කරනවා. අධ්‍යයනවලට අනුව TikTok වල වැඩිපුර වේලාවක් ගත කරනකොට කාංසාව, මානසික පීඩනය, ආත්ම අභිමානය අඩුවීම වැනි හේතු ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒක විශේෂයෙන්ම නව යෝන් විය අයට තමයි වැඩිපුර දකින්න පුළුවන්. ඉතින් අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ මොකක්ද? ඇත්තටම TikTok කියන්නේ ලොකු platform එකක්. ඒක බුද්ධිමත්ව පාවිච්චි කරන්න ඕනේ. හානිකර දේවල් වලට අහු වෙන්න එපා. ඒ වගේම TikTok එකේ ඇල්ගොරිතම් එකට ඔයාව පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් මේ TikTok වල තියෙන මායාවට අහු වෙන්නේ නැතුව ඉන්න බලන්න. TikTok ගැන ඔයාට හිතෙන දැනෙන දේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.